හෙලෝ සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. ඉතින් අද අලුත් vlog එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්නේ. අද අපි යන්න හිතාගෙන ඉන්නේ places තුනකට යන්න හිතාගෙන ඉන්නවා. ඉස්සරහම අපි යන්න හිතන්නේ කිඹුල්වාන කියලා වැවක් තියෙනවා. ඒ වැවට තමයි යන්න අපි හිතාගෙන ඉන්නේ. දැන් ඒකට යන්න කලින් මගේ යාළුවෙක් ඉන්නවා ඉබ්බාගමුවේ. අපි ඉබ්බාගමුවට යන්න ඕනේ. දැන් ඉන්නේ හරියටම මීගොල්ලේ. හරියටම කුරුණෑගල ප්‍රදේශයේ කැපිටිකල් රෝඩ් එකේ මැද තියෙන්නේ මේ මීගොල්ල කියන එක. අපි දැන් මීගොල්ල හන්දියේ ඉන්නවා. මීගොල්ල හන්දියෙන් දාලා ඉවරලා කිරිවවුල පාරට දාලා ඉවරලා ඩබල් කිරිවවුල පාර තියෙන්නේ ඩබල් රෝඩ් එකේ. ඩබල් රෝඩ් එකෙන් දාලා අපි ඉබ්බාගමුවට යනවා ඒ යාළුවා ගන්න. ඒ යාළුවා වරන් අපි යමු කිඹුල්වාන වැවට. අද අලුත් සමාජිකයෝ දෙන්නෙක් එකතුලා ඉන්නවා. තව එක්කෙනෙක් ඉබ්බාගමෙන් දැන් ගන්න යන එක්කෙනා එකතු වෙනවා. ඉතින් මේ ඉන්නේ දිල්ෂාන් මම යාළුවෙක්. මේ ඉන්නේ යාගේ මල්ලි කෙනෙක් චමෝත් කියලා. ඉතින් අද vlog එකේ ඉන්නේ අපි හතර දෙනා. අපි හතර දෙනා බලමු ඉතින් දැන් වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඉස්සරහට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. අපි යන්නේ මේ මෙතනින් දාලා තමයි යන්නේ. මේකත් එක්ක දාලා කිරිවවුල පාරට යන්න දාන්නේ මේ මීගොල්ල හන්දිය මෙතන. මෙතනින් දාලා තමයි වංගුවට වැටෙන්නේ. කිරිවවුල හන්දියට ළඟයි මේ තියෙන කිරිවවුල හන්දිය. ඒ කියන්නේ ඩබල් රෝඩ් එක තමයි තියෙන්නේ. මේන් රෝඩ් එක ඩබල් මේන් රෝඩ් එක. කුරුණෑගල ඉඳන් මෙහාට කුරුණෑගලට යන්නේ. අපි දැන් යන්න හදන්නේ මේ පැත්තට දකුණු පැත්තට. අපි මෙතනින් දාලා ඉබ්බාගමුට යමු අපි ආලෝව ගන්න. මේ තියෙන්නේ ඉතින් ඩබල් රෝඩ් එක. මේ පාර පොඩ්ඩක් බයන්නේ මේ ටිපර් විතරයි යන්නේ. මේ තියෙන දම්රෝ එක දම්රෝ ලීබඩු සාප්පුව තේනවා නේද ගයිස්? අපි දැන් ඉන්නේ හරියටම යකල්ලේ. තව ඉබ්බාගමට කිලෝමීටර් 4ක් වගේ තමයි තියෙන්නේ. තව ටිකක් යන්න ඕනේ ඉස්සරහට. අපි යමු. අපි දැන් ඉන්නේ ඉබ්බාගම ආදර්ශ මධ්‍ය මහා විද්‍යාලයේ ඉස්සරහා. මේ තියෙන පිටිපස්සෙන් ඉන්නේ ග්‍රවුන්ඩ් එක. දැන් අපි අපේ යාළුවා එනකන් මෙතෙන්ලා ඉන්නවා. සාමාන්‍යයෙන් දන්නානේ මග එනවා කිව්වොත් ඒක කිලෝමීටර් 10ක්වත් දුර තියලා තමයි අපි ඒක හදා ගන්න ඕනේ. දැන් අපි ඉන්නවා. අපි පොර ආවම අපි මොනවද කන්නේ, දවල්ට මොකද කරන්නේ කියලා අපි කතා වෙලා තීරණය කරමු. අපි ඒ කරලා යනවා කිඹුල්ලා වැවලකට. guys ඔන්න ආවා අනිත් එක්කෙනා. එහෙනම් නවත්තලෙමු. සමියන දැන් දෝනි කේස්. අපි කිඹුල්ලා පාරට යන්නේ මේ මෙතනින් දාලා තමයි යන්නේ. මේ ඉබ්බාගම හන්දියෙන් උඩා පාරට ගන්න ඕනේ. ඉබ්බාගම හන්දියෙන් මෙතන නම නම් දන්නේ නැහැ guys. මම මොකද්ද කියලා මෙතනින් උඩාට දාලා එන්න ඕනේ. මේ බුදු පිළිමයක් තියෙනවා. ඒ දාලා එන්න ඕනේ. අපි ඔහෙට යන්නේ. මෙතන යනවා.
පේනවද අර ඈතින් පේන බුදු පිළිමේ? ඇත්තටම කදු වලල්ලකින් වට වෙච්ච ලස්සන ප්‍රදේශයක් තමයි මේක. ඉතින් පේනවද මේ තමා මඩගල්ල කියන ප්‍රදේශය. අර පැත්තෙන් මේ තියෙන්නේ කිලිම සම්පූර්ණ වැවක්. ඒ වැව හිස් වෙලා තියෙන්නේ. කියන්නේ දැන් තනිකර වතුර නැහැ. දැන් වෙලක් වගේ වෙලා තියෙන්නේ. අතන මේ පේන්නේ වැවේ කලින් තිබ්බ සොරවුව. ඒ සොරවුවක් දැන් නැහැ මොනවත් නැහැ. ඇත්තටම අවුවත් එක්ක මේක වැව නිකම්ම ගිහිල්ලා කට්ටිය පරිහරණයක් කරලත් නැහැ. එහෙම තමයි මේ වැවට වෙලා දෙන්නේ. I think අපි දැන් ඉන්නේ කිඹුල්වාන්ට යන පාරේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපිට මග කියන එක්කෙනා ගියා පොනවද පොඩි බඩුවක් තියෙන අරන් එන්න කියලා. අපි ඒ ටික අරගෙන ඉස්සරහට යමු. වතුර තිබ්බයි guys. ඉතින් ගෙනාව වතුර බෝතලයක් බොමු දැන්. හොද්දනම රස්නේ මේ පැත්ත. ඇත්තට පට රස්නේ වන් උඹලා ගම. ඇත්තම අයියා. ඔව්. ඇත්තටම ලස්සනයි ඈ. රස්නේ ඉව. රස්නේ ඉතින් අවුවනේ බා. ඔව් ඒකයි වා. පාට රස්නේ. අපි කොහොමද දැන් ගිහිල්ලා වතුරේ නාමු කයක් විතර නාමුනේ. නාමු කියන්නේ එතනින් විනාඩි 5ක විතර නාලෙවලා පූල් එකේ නාමු ඈ. ඒක කවුන්ට් එකයි නේ. ඉතින් පුල්ලා පාර යන පාර දිගේ මේ එන වතුර තමයි තියෙන්නේ මේ පාලම. අපිට පොඩ්ඩක් දුර යන්න තියෙන්නේ. මේ අපිට ওই වතුර අනම්මන පොඩි ඇල මාර්ග දෙකකින් පොඩි අතු ඇල මාර්ග තමයි අපිට පේන්නේ. අපි ඉස්සරහින් යන්නේ කොතනද මම දැනන්න දෙනවා. ලකුණට. मधुकया लेकिन ना प्रतिपान नहीं क्या गाइस කොහොමද කිඹුලෙක් මේක දිගේ આવොත් එතකොට ඒ කිඹුල්වාන කියන්නේ කිඹුල් ඉන්නවා කියලා ජනප්‍රවාදයේ කතා පැවැත්වෙනවා කියනවා තමයි කිඹුලෙක් කියන්නේ. ආවට ෂුවර්ද මේ කිඹුල්ලු නැහැ කියලා. Duri ganna guys. ඉතින් මේ තියෙන කිඹුල්වාන ජලාශය ගැන තියෙන බෝඩ් එක මෙතනින් මේ ඉස්සරහා යන පාරේ තමයි අපි යන්න ඕනේ කිඹුල්වාන වැවට. මේකේ තියෙන පොඩි විස්තරයක් මෙතන තියෙනවා ජලධාරිතාව, ඒ වගේම වාරිමාර්ග කලාපය මොකද්ද, ඒ වැවේ ප්‍රමාණය, පරිමාණය ඒ ඔක්කොම තියෙනවා මෙතන. අපිට යන්න දෙන්නේ මේ පාරේ. අපි යමු මේ පාරේ වැවලකට. යා මේ තියෙන වැවෙන් එන අපු ගංගාව. මේක දිගටම තියෙනවා. දැන් දකින්නත් ඇති අපි නන්න කියපු වෙලේ එතනින් දිගට තියෙනවා. අතරම ලස්සනයි මේ පැත්ත. නැචරල් ලුක් එකක් තියෙනවා. මේ වගේම භයානක ගතියකුත් තියෙනවා. පාර නම් අවුල් පොඩ්ඩක්. කට්ටිය නානවා. ඇත්තටම දැන් නම් මේ වායේ බහලා ඉන්න ඉතනවා. ඒ තරම් වගේ මේ ප්ලේස් එක දෙපොක්කගායින් වතුර දානවා. මම හිතන්නේ එතනින් තමයි සෝවුව වගේ තියන්නේ. දැන් අපි ගිහලා බලමුකෝ.
මේ තියෙන ෆේස් එක කොහොමද? view එක පේනවනේ. මේ සම්පූර්ණව මෙතනින් දිගටම තියෙන්නේ වැව. අපි කොහෙට ගන්නේ? අරහෙට පයින් යන්න ඕනේ. බයික් එක කොහෙන්ද දාන්නේ? දර කැල්ලක් වතුවා ගන්න. අර පැත්තේ තියෙන්නේ. එහෙනම් මේ පැත්තට. අපි යනවා අන්න අර හෙට. හැබැයි නිකන් කලාවේ ලුක් එකක් තියනවා නේ. නිකන් බන්ට් එකයි. මදුගියට චන්ද දානවා. කාට චන්ද දාන්නේ? අර පැත්තෙන් මොකද්ද වෙන්නේ? අර පැත්තෙන් කොහෙද මොනවද තියෙන්නේ? මදුව. අර පැත්ත මොනවද තියෙන්නේ? අර ඉස්සරහා වෙන්නේ මොන පැත්තද? මැලසිරිපුර පැත්තනේ. අහා පැත්තෙන් තමයි දොළු කන්දර යන්න තියෙන්නේ. අර පැත්තෙන් දොළු කන්දනේ. ඊළඟ වීඩියෝ එකෙන් දොළු කන්දර අර පැත්තට යන්න. ඉතින් බලන්න ඉන්න කට්ටිය ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා දාන්න. අම්මට සිරි වෙනවා. ඒක වට ප්ලේස් එක. ඒ ප්ලේස් එක බලන්න. මදුද? මෙතනින් කියන හදලා තියෙන කපලද? ගල් කපලා නේ හදලා තියෙන්නේ. ගල් කපලා තමයි මේක හදලා තියෙන්නේ. පේනහනේ අර කපපු ගල් පාරවල් තියෙන හැම අර පල්ලෙහා තියෙනවා මෙතනින් වැටුණා සුම්මා තමයි. අතන මරු මේ ප්ලේස් එක මෙතනින් අර පල්ලෙහාට පේනවා ගල් පේනවා දෙතන පේනවා අතන අර නිකන් තටාකයක් වගේ දෙන එතන නාන්න බෑ නෑවත් මැරෙනවා. අර බලු පැටියෙක් යනවා එතනින්. ඉතින් මේ පැත්ත බැලුවොත් මෙතන සොරවුනේ. මෙතන සොරවුව තියෙනවා. මෙහා පැත්තෙන් බලද්දී රැව තියෙනවා. අපි යනවා ඉස්සරහට. මෙතනින් ඉස්සරහට ගිහිල්ලා අපි පොඩ්ඩක් ඉඳලා කාලයක්. ඇත්තටම කිව්වොත් මෙතන එන උසයි අඩි 30ක් වගේ යටට තියෙනවා. මේ පැත්තෙත් තියෙනවා. බලන්නත් බෑ මේ තියෙන්නේ සොරවුව. මේක කරලා තමයි මේක කොහොම කරකලා වතුර ටික එන්න. ආයේ වතුර වැඩි වෙද්දි සරලයි. එච්චරයි මේකේ ක්‍රියාදාමය වෙන්නේ. යමු ඉස්සරහට. බොන්න බෑනේ අපි බොන්නේ නෑනේ. මෙතන තියෙනවා මම මෙතෙන් ආව මෙතන මත්ද්‍රව්‍ය බොන්න බෑ. මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්. ඒක නිසා මෙතන ඒව කරන්න ලැහැස්ති වෙන්න එපා. හොඳින් මතක තියාගන්න ඕනේ ඇවිල්ලා. අපි යනවා ඉස්සරහට. ඉස්සරහා අර වල් පේනවද අර ගල් වගේක් තියෙනවා. අපි එතෙන් ගිහිල්ලා නැවතලා මොන හරි කමු. අලි නැද්ද මේ පැත්තේ? අර පැත්තේ නන්නේ අලි ඉන්න සීන් එකක් තියෙන්නේ. අනිය හැම නෑනේ. ඇත්තටම නිදහස් නේ මේ පැත්තේ. අවුව නැත්තම්. මහදිය. අපිත් එක තව යාළුවෙක් හම්බුණා. එයාත් අපේ පස්සේ මෙනවා. එන්න චූරියුක එන්න. අපි කමු මොන හරි. එන්න. අපි ඉතින් මෙතනින් නවතිනවා. මෙතනින් නැවතිලා ඔතන ගල් තුනක් තියෙනවා. ගල් තුනක් මැද්දෙන් අපේ මේක තියලා අපි පාන් ගත්තා. පාන් අරගෙන උළුදු වඩේ ගත්තා. ඒ වගේම ওই ගල් තුනක් මැද්දෙන් අපි මේක තියලා ඉවරලා මේ අපි බිත්තර ටිකක් තියෙන ඒක බැදගමු. මෙතන හොඳයි අපිට. මේ තියෙන්නේ බෑ මෙතන හදලා තියෙනවා කට්ටිය ඇවිල්ලා. අපි එතකොට මෙතන අපිට මෙතනින් අදහස් වෙන්නේ මෙතන පැරණි ගැමිය උයාගෙන කාලා තියෙනවා. නෑ උයාගෙන කාලා තියෙනවා. උයාගෙන කන්න පුළුවන්. මේක නෙමෙයි කියන්නේ. හරි. What's going on? ඔය ඇති නේද? බිත්තරේ වැද ගන්න නිකන් එහෙම කරගන්නනේ.
ඒ තියෙන්නේ මචං. ගහක් හරි ගවලා ගමු. ඔව්. කොල්ලා ඉතින් මේ හින්දර ඇවිරින් නැති ලයින් එකක් යන්නේ. අපි කොහොම හරි අවුලමු. දර වේලිච්ච අම්මු කොළවමුද බං? ඒ ලිප උස වැඩි බං. එහෙම සීන් එකක් තියෙන. ලිප උස වැඩිද? ලිප අවුල ගන්න ක්‍රමයක් නේ ඇවිල්න්නේ. කොළ දාලා කොහොමද සයි එකක් දෙනවා. අවුලමු. කොහොම හරි අවුලමු. උයාන කන්න පුළුවන් අපිට තේරුණානේ. ඔයාලට දැන් තේරුණානේ අපිට උයාන කන්න පුළුවන්. යමක් කරගන්න පුළුවන් තනියම. ඒක නෙමෙයි මෙතන කියන්නේ අපි කොහොම හරි උයාන කමු. හරි ඉතින් එහෙම ඉදනවා අපේ ඒක දුංග ගහ ඉදනවා. ඉතින් අපි මේකට දැම්ම බිත්තර දැම්ම සුදු ලුණු දැම්ම ලුණු දැම්ම. ඉතින් එච්චර අපිට ගේන්න පුළුවන් උනේ. අපි තියෙන විදිහට වැඩේ කරමු. ගානට පාන් තියනවා රෙහින්. කොහොම හරි හදමු. උයාන කණ්ඩායම ඉතින් ගානට වැඩේ යනවා අපේ චෙස් මහත්තයා. ගානට යනවා. ඉන්දර රහිනගේ මැදේ ලකුල ගත්තේ ඉතින් දැක්කනේ කට්ටිය. ඔයාලා පොඩ්ඩක් වටපිටාවට බැහැලා බලන්නම ඕනේ පරිසරයේ තියෙන සුන්දරත්වය කොහොමද කියලා. ඇත්තටම කිව්වොත් පේනවා නිකන් නගරයකයි ගමකයි තියෙන වෙනස මේ වගේ තැනකට ආවම පේනවා. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහා ලින්ක් එක දාලා තියන්නම් මේකේ ලොකේෂන් එකයි ඊළඟට යන තැන් වල ලොකේෂන් උයි. දැන් අපි මෙතනින් ඉවරලා ඊළඟට බතලගොඩට යනවා. බතලගොඩ ලේක් එකට ගියා. බතලගොඩ ලේකෙන් අපි ගියා හරිත නිවහන කියන තැනට. මේක ලංකා බොයිස්. දැන් මෙතන ඉඳන් ඔතනින් ෆෝන් එක තිබ්බා view එක ගානට එනවා. අර බල්ලට කම් කරලා දීලා okay boys and girls ඉතින් කොහොමද? හරි මෙතන අපේ හදාගත්ත chops එක තියෙනවා. උළුදු වැඩේ තියෙනවා. පාන් තියෙනවා. අපේ කොල්ලෝට ගින්නවා. මෙතනින් වීඩියෝ යනවා. ඉන්න වැව පේනවා. මේ view එක පේනවා නේද? තර මේ වගේ තැනක ඉඳන් මෙහෙම ඉන්න ලැබෙන එකත් වාසනාවක්. හරි ඉතින් අපි කමු. පාන් කනවා. තව කට්ටියක් ආවා. අපි අරහෙට එහා පැත්තට කට්ටියක් ආවා තව. එයාලත් ඉන්නවා. ඉතින් කන අපි කාලා ඊළඟට තැනට යමු අපි එහෙනම්. කට්ටිය ඊළඟ තැනත් එක්ක සෙට් වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න. හරි ඉතින් අපි දැන් කාලා බීලා ඉවරලා අපි යන්න කාපු බීපු තැන් අස් කරලා. මොකද කාපු තැන ඉන්න එපා කියලා තියෙනවානේ. ඒක නිසා මේ අපි දැන් මෙතනින් යන්න කියලා හදන්නේ. අපි යමු ඊළඟ ප්ලේස් එකට. ඊළඟ ප්ලේස් එක බතලගොඩ. අපි ඉන්නේ දැන් කිඹුල්ලාවට හරවන තැන ඉන්නේ. අපි දැන් එතන ඉඳලා දැන් ආවා. අපිට මේ පැත්තේ පාර වෙන්න මගේ යාළුවා මధుක මෙතනින් යනවා මෙහාට. අපි යනවා මෙහාට. thank you මචං මෙතනින් හිටුණාට. හරි එහෙනම් අපි සෙට් වෙමු. පරිසරයට සෙට් වෙමු. අපි දැන් ඔහොම කෙලිම මෙතනින් දාලා කෙලිම මැල්සිර් රෝඩට යන්නේ. මැල්සිර් රෝඩෙන් දාලා ඔහොම කෙලිම ඉබ්බාගෙන් දාලා යන්නේ. හරි එහෙනම් අපි යනවා. හරි බං.
හරි අපිට තියෙන්නේ දැන් මෙතනින් අරයලා අර පැත්තෙන් ආවා අපි ආවේ පැත්තෙන් අපිට දැන් යන්න තියෙන්නේ මෙතනින් ගාලා ඔහොම මේ පැත්තට දාලා මැලිසිපුරට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ කිපුල්නා වැවම තමයි පීටියන් අර පැත්තේ අපි. මේ තියෙන්නේ අපි අර එහෙම් පෙන්නපු පැත්ත. අතන ලස්සන දේනවනේ. හරි ඉතින් ඔය ඉස්සරහින් පේන්න අපිට මැල්සිරිපුර ටවුන් එක. දැන් අපි මෙතනින් දාලා බවුඩ යනවා අපි මේ පැත්තට හරවන්න ඕනේ. මේ ඉස්සරහින් පේන්නේ මැල්සිරිපුර ටවුන් එකයි දකුණු පාරයි ඉස්පාගමයි යා කියන පාර. මේ ඉස්සරහට යද්දි ඉස්පාගමෝ තමයි තියෙන්නේ. මේ තියෙන ඩබල් රූට් එක අපි ඉස්සරහම ආවේ මේ රූට් එකේ තමයි මේ රූට් එකෙන් අරයට දාලා තමයි අපි ගියේ. අපි ඉස්සරහට යමු දෙන්නේ. අපි යනවා කොමීදා රෙස්ටුරන්ට් එකට දවල්ට කන්න. කොත්තු කම කොත්තු කම නෑ ඉතින් අපි දැන් කණ්ඩා යන්නේ උණුවෙම තියෙනවා අපි කමු නම් කමු හරි බීනයක් දැම්මා අතර මිනිත් ගයිස් කොත්තුන රහයි සරයි දාන්නට තියෙනවා බුරු යන්නේ රහයි තමයි සරයි අතන ඔතනම රහයි නයිස් ඔයාලා එන්න මම ඔයාලට නම දාලා දෙන්න रेस्टोरेंट के नाम है कोमीदा और आई लखान हाँ कम वाला बनाता अरे पैसे नहीं देना ये पैसे यहाँ मत पिया ना वाला मतलब नहीं हरियर बनाता फिल्म में हमने बदले वाले लेकर आऊँगा हरी में कूल प्लेस है मतलब रेट ग्राउंड है තියෙන්නේ බතලකොට ලේක් එක අර පැත්තෙන් බැලුවොත් අර පැත්තෙන් තමයි අපි ආවේ ඉස්කෝලේ තියෙන පැත්තේ මේ පැත්තෙන් බතලකොට ලේක් එක තව ඉස්සරහින් ඔහොම ගියා හැකි මේ පැත්තෙන් තමයි හරිත නිවානට යන්නේ හරිද අපි යනවා කිව්වේ ගායිස් ඉතින් අපිට ටයිම් එක මදි වුණොත් ඒ හරියට යන්නේ නැහැ වැස්සක් එන්න වගේ යන්නේ පේනවනේ අහස සම්පූර්ණයෙන්ම කළු වෙලා අපේ ටයිම් එකක් තියනවා මෙයාලා කොළඹට යන්නත් ඕනේ ඒක නිසා අපි ටයිම් එක තිබ්බොත් විතරක් යමු දැන් අපි බතලකොටින් පොළවනොත් නාමු නැත්තම් නවත්තන්න වෙනවා වීඩියෝ එක හරි ඉතින් අපි යමු දැන් ඉස්සරහට යමු වහිකලුවර මචං ගොරවනවා වගේ හරි අපි යමු ඉස්සරහට ගිහලා බලමු දැන් මොකද වෙන්නේ කියලා 이거 왜 누나? 이거 왜 누나? 이거 왜 누나? 오. පාර්කේ අර තියෙන්නේ පොඩි ළමයට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් පාර්ක් එකක් තියෙනවා උතන. එතන තමයි වතුර ලේක් එකේ කට්ටිය නාන තැන. මේ අතර අද නම් වතුර නඩුව.
මේ තේන්නේ මෙතනින් තමයි නාන්නේ. අරගෙන කොහෙවත් නාන්නේ නැහැ. නාන්න බෑ කියන්නේ ගමට නාන්නේ නැහැ. මේ හරිය යට අපිට. මේ බයික් එක ඉතින් වැස්සක් එන්න යන්නේ. ඔයාලට පිහින දිනේ ඉතින් දැන් වීඩියෝ එක මෙතනින් නවත්තන්න කියලා හදන්නේ. දිල්ෂාන් කියන්න දෙයක් නෑ නාන්න දෙයක් නෑ. නාන්න නෑ. ඔව් තේනානේ. හොඳට වහිනවා. ඉතින් තේන දිනේ අහස කළු වෙලා තියෙනවා. දැන් වෙලාව 6:00යි. අපි ඉතින් දැන් වීඩියෝ එක නවත්තමුනේ. ඉතින් කට්ටියට කියන්න දෙන්නේ අද ආව ගමන් දෙකකට ගියා අවසාන ගමනට යන්න බැරි වුණා නාන්න තියෙන දැනට. දැන් ඇත්තටම කිව්වොත් අහස කළු වෙලා ගාන 4 වටේ සමා වෙන්න ඕනේ. ඉතින් යන්න හිතපු තැනට යන්න බැරි වුණා. ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න කියලා මම හිතනවා. ඔයාලා සමහරක් විට මේ ප්ලේස් එකට එන්න බලනවා නම් මම කියපුවත් ඔයාලට ඕනේ වෙයි. වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරන්න. එහෙනම් හැමෝටම උත්සාහ කරන්න. අපි මෙතනින් මේ වීඩියෝ එක නවත්තමු.